කොල්ලෙක් ඉන්නවද? හිතේ ඉන්නවා. ඔව්. කියන්නේ ක්‍රෂ් එකක්. ඔව්. ඇයි ක්‍රෂ් එකට ආදරේ කිව්වේ නැත්තේ? මට වඩා බාලයි. අල්ලි කෙනෙක්. ඔව්. එහෙම ආදරයට ආගම මං කලින් කෙනෙක්ටත් කිව්වා. කුලය. එතකොට සල්ලි බලපාන්නේ වයස බලපාන්නෙත් නෑ නේද? නෑ. මොකද එයා ඉන්නේ? කොල්දිගේ. එහෙම කෙනෙක්ද? කියන්නේ උදේ හවස දකින්න කෙනෙක්. ඔව්. එයාත් ඔයාට ආදරෙයිද? ආදරේ ඇති. මම හිතනවා ආදරේ. කොහොමද එහෙම කියන්නේ? දැන් ඔයා ආදරය කරන ඔයාගේ ක්‍රෂ් එක ඔයාට ආදරෙයි කියලා කියන්නේ කොහොමද? මට කතා කරනවා යා. එයාකට චොක්ලට් දෙනවා. එහෙම එක එකව කරනවා. ආදරේ ඇති කියලා හිතනවා ඉතින්. ඉතින් අද කියමුකෝ ආදරෙයි කියලා. ඇයි? ඇයි? ජයි. ලැජ්ජ වෙන්නේ ඉතින් ඔයාගේ ආදරේනේ අද ඉඳන් ආදරය කරන්න ගන්න පුළුවන් ඔෆිෂියලි. කටියෝ. හොඳම දවසනේ අනේ. නෑ මම ඉන්නවනේ. මං ගැන විශ්වාසයක් තියෙනවද? ඔව්. නෑ අපි යන්කෝ. ආද ඔයා කැමති නම් විතරයි. හා. මේ කොල්ලා ආදරය ගැන මොනවද හිතන්නේ? ආදරේ ඉතින් අයියේ දැන් නම් එපා වෙලා තියෙනවා. දැන් එපා වෙලා? ඕයි. ඒ මොකද ඒ? ඒක හේතුවක් ඉන්න. ඒ කියන්නේ කලින් බූට් එකක්වත් කෑවද? ඇත්තටම කිව්වොත් ඕයි. මොකද උනේ? එයාට වෙන කෙනෙක් හම්බුණා. එයා මාව දාලා ගියා ඉතින්. ආදරය ගැන ලොකු තුවාලයක් හදවතේ තියෙද්දි ආය ආදරය කරන්නෙම නැද්ද? ආයි ආදරේ කරන්න කියන්නේ අයියේ දැන් හොඳ කෙනෙක් හම්බුනොත් ඉතින් මොකක් හරි බලනවා ඉතින් අයියේ. මොකක් හරි බලනවා. දැන් මේ ප්‍රභාෂියව දන්නවද? ඔව්යි. පොඩ්ඩයි ආදිහා බල්ලා කියන්න කෙල්ල ලස්සන hina වෙලා බලන් ඉන්නවනේ ආදිහා. ප්‍රභාෂි ගැන මොනවද කියන්න තියෙන්නේ? එයා හරිම හොඳ කෙනෙක්. එයාත් වැඩි කරන් පාඩුවේ ඉන්නේ හරි හොඳ කෙල්ලෙක්. ඔඩ ලැජ්ජයි කොල්ලා නේද? මෙහෙමයි මං දැන් පොඩි වැඩකට තමයි ආවේ. හරිද? මම ප්‍රභාෂිත් එක්ක කතා කරා. ප්‍රභාෂි කිව්වා ඔයා මල්ලි කෙනෙක්. ඔයා යාට වඩා බාලයි. ඔයා චොක්ලට් ගෙනහල්ලා දෙනවා. එතකොට එයා දිහා බලාගෙන ඉන්නවා. පොඩි පොඩි නීති ටිකකුත් දානවා කියලා කිව්වා මේව කරන්න එපා. අරව කරන්න එපා. මෙච්චර හයියෙන් කතා කරන්න එපා නේද? තව මොනවද දාන්න නීති? එහෙම ලොකුවට නීති දාන්නේ ඇයි? පොඩ තියෙනවා. ඇයි එහෙම නීති දාන්නේ? එයාව ඉතින් එන්නේ පොඩ්ඩක් හදාගන්න ඕන හින්දා ඉතින්. එහෙම පොඩි එකක් තියෙනවා. දැන් ප්‍රභාෂි ඔයාට ආදරේලු. ඔයා මල්ලි කෙනෙක් නිසා එයාට පොඩක් ලැජ්ජයිලු. ඒ ආදරේ ප්‍රකාශ කරන්න මාව විශ්වාසයි නේද ඔයාට? ඔව්. කොච්චර විශ්වාසයිද? විශ්වාසයි ඉතින්. ඒ නිසා මට කිව්වා මේ වැඩේ අපි කරමු කියලා. මම තමයි යෝජනාව ගෙනිච්චේ. ප්‍රභාෂි ඔයාට ආදරය කරනවා නම් ඔයාගේ හිතේ ප්‍රභාෂිට තියෙන තැන මොකක්ද? කැමැත්තක් තියෙනවා. එයා හොඳ කෙල්ලෙක් ඉඳලා. ඒවල වලින් ප්‍රශ්නයක් වෙන්නේ වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. දැන් ඔන්න මන් දන්නේ නැහැ පඬිතකමට කිව්වා වගේ නෙවෙයි හරිද? අක්ක මල්ලි ආදර කතාවක් තියෙන්නේ මන් දන්නේ. මං විශ්වාස කරනවා ආදරයට ධනය, බලය, කුලය විතරක් නෙමෙයි වයසත් බලපාන්නේ නැහැ කියලා. නේද? ඔව්. ඔයා මොකක්ද ඒ ගැන කියන්නේ? වයසක් ඕනේ නැහැ ඉතින් ආදරේ කරන්න. වයසක් ඕනේ නැහැ. කොච්චර බාලයිද? අවුරුද්දක් වගේ. දැන් ගෙවල් වලින් මේක දැනගෙන ප්‍රභාෂිත අකමැති වුණා. එහෙම වෙන්නේ නැති වෙයි කියලා හිතනවා අයියේ. හරි. දෙන්න එන්න ළඟට දෙන්න කපල් එක ළඟ ඉන්න බෑයි දැන් මේ බොහොම ලස්සන වෙලාවක් බොහොම ලස්සන මොහොතක්. මොකද හිතෙන්නේ දැන් මේ ආදරේ මුළු ලෝකෙම බලන් ඉන්නවා. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ? ඔයා කියන්නකෝ ප්‍රභාෂි. ඒ විශේෂ දෙයක් නැහැ. ලැජ්ජයි. හරි. දැන් මම ප්‍රභාෂිට තමයි පළවෙනි chance එක දෙන්නේ. ඉමල්කට ආදරේ කියන්න. මම මයික් එක දෙනවා. ඔයා යාට ආදරේ කියන්න. ඉමල්කටත් පුළුවන් හිතේ තියෙන දේවල් එයාත් එක්ක ෂෙයා කරගන්න. මම ඔයාට ආදරේ. මාත් ඔයාට ගොඩක් ආදරේ.